අයිබෝන් යාළුවනේ ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා chingu.lk YouTube channel එකත් එක්ක ඔයාලා හැමෝම බලන්න ඉන්න 2024 දෙවැනි කාණ්ඩයේ යටතේ ලියපු අයගේ ස්කෝ එක ඇනවුන්ස් කරන්න මේ දවස්වල නියම වෙලා තියෙනවා. SLBFE සයිට් එකට කලින් ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න තමයි ඔයාලට අද වීඩියෝ එක අරගෙන ආවේ. හරි අපි එහෙනම් යමු වීඩියෝ එකට ගිහින් මේ ගැන කතා කරමු. හරි යාළුවනේ මේ පොඩ්ඩක් වටපිටේ වොයිස් නොයිස් ගොඩක් ටිකක් වැඩි. ඒ ගැන මම ඔයාලට පළමුවෙන්ම සමාව ඉල්ලනවා. හරි අපි එහෙනම් බලමු. එකටම ඔයාලා දැන් මෙහෙම SLBFE සයිට් එකට ඇවිල්ලා තමයි අපිට ඔයාලට සාමාන්‍ය විදියට රිසල්ට් එක බලා ගන්න පුළුවන්. මෙතන හෝම් එකට ආවට පස්සේ මෙතන announcement යටතේ කොරියන් කියන එක යටතේ ඔයාලට මේ නවතම තොරතුරු බලා ගන්න පුළුවන්. දැනට ස්පෙෂල් 2005 ස්පෙෂල් කරපු කට්ටියන්ටත් කියන්න ඕන ඔයාලගේ රිසල්ට් ඇවිල්ලා තියෙන්නේ මෙතනින් ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙහෙම මේ ක්ලික් කරලා මෙතනින් ගියාම ඔයාලගේ එක්සෑම් නම්බර් එක ගහලා මෙතන ගෝ කියලා ලැබුවට පස්සේ ඔයාලගේ රිසල්ට් එක බලා ගන්න පුළුවන්. මේක 2025 ස්පෙෂල් එක්සෑම් එක කරපු ළමයින්ට මෙතනින් ගිහින් ඒක බලා ගන්න පුළුවන්. ඔයාලටත් ඔයාලගේ රිසල්ට් එක දැම්මම මෙතන announcement එකේ මෙතන තියෙනවා. නැත්නම් ඔයාලට මෙතනින් ගිහිල්ලා නිවුස් යටතේ ගිහිල්ලා latest news වලට යාමත් announcement යටතේ ගිහිල්ලා මෙතනින් කොරියන් කියන එක තේරුවම මෙතනින් අලුත්ම කොරියන් වලට දාපු නිවුස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් අද කතා කරන්න යන්නේ මේකේ SLBFE සයිට් එකට දාන්න කලින් EPS topic HRD කොරියා කියන සයිට් එකේ මේවා ඊට කලින් පළ කරනවා. අපිට ඒක බලා ගන්න තමයි අපි යමු මේ සයිට් එකට ගිහින්ම කතා කරමු. මෙන්න මේක තමයි සයිට් එක. ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඔයාලට අනිවාර්යෙන් මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් link එක සයිට් එකේ. ඔයාලා ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. මේගොල්ලෝ මේ සයිට් එකේ දාලා තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් රිසල්ට් එක පෙන්නනවා. මෙතනින් ඔයාලා ඉංග්‍රීසි කියන එක තෝරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා see exam result කියලා. ඒකට ක්ලික් කරන්න. එතකොට දැනට මේ කට්ටියන්ගේ රිසල්ට් දාලා තියෙනවා 2025. අපිට 2024 බැලුවොත් තාම අපේව දාලා නැහැ කියලා තමයි තියෙන්නේ. හැබැයි නමුත් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේ C exam result කියන එකට එබුවට පස්සේ මෙතන ඔයාලගේ passport number එක මෙතන ක්ලික් එක දාලා මෙතන ඔයාලගේ passport number එක ගහන්න, ඔයාලගේ birthday එක ගහන්න. මෙතන year එක මෙතන දවස ගහන්න. එහෙම ගහලා ඔයාලා මෙතන කන්ෆර්ම් කරාට පස්සේ ඔයාලගේ රිසල්ට් එක එනවා. අපි උදාහරණයක් විදිහට බලමු. හරි අපි බලමු උදාහරණයක් විදිහට මේ පාස්පෝර්ට් නම්බර් එකක් ගහලා අපි මේක එනවාද කියලා බලමු. මේ 2024 ලියපු කෙනෙක්ගේ නෙමෙයි පරණ කෙනෙක්ගේ. ඔයාලටත් මෙන්න මේ විදිහට ගහලා ඔයාලගේ දැන් ගහලා බලන්න පුළුවන්. අනිවාර්යෙන් දාලා නම් ඔයාලගේ රිසල්ට් එක එනවා. එතනින් කන්ෆර්ම් කියන එක දෙන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාලගේ ලකුණු එනවා මෙතන. කියන්නේ මේක නම් මේ පරණ කෙනෙක්ගේ එකක්, මේක ෆේල් වුණ කෙනෙක්ගේ රිසල්ට් එකක්. ඔයාලට මෙතනින් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලගේ රිසල්ට් එකත් මෙතනින් වැටෙනවා. ඔයාලා කලින් ලියපු කෙනෙක් නම් ඔයාලගේ සමහරක් විට පරණ එක වැටෙන්න පුළුවන්. ඒකින්ද මේ දෙවෙනි එක තාම අප්ඩේට් වෙලා නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට SLBFE සයිට් එකෙන්ම තමයි බලා ගන්න පුළුවන්. කොහොම වෙතත් ඔයාලා දැන් අලුතෙන් ලියපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතන මේ ඇවිල්ලා ගහලා මේ විස්තර ටික ෆිල් කරලා කන්ෆර්ම් දීලා බලන්න. අනිවාර්යෙන් ඔයාලගේ රිසල්ට් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒක SLBFE සයිට් එකේ අප්ඩේට් වෙන්න කලින් මේකට තමයි වැටෙන්නේ. ඊට පස්සේ තමයි SLBFE සයිට් එකට වැටෙන්නේ. හරි එහෙනම් යාළුවනේ මේක තමයි ඔයාලා දැනුවත් කරන්න ඕන උනේ.
ඔයාලා මේ වගේ වීඩියෝ වලට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා subscribe කරන්න. ඔයාලට මේකෙන් පස්සේ ඔයාලගේ රිසල්ට් SLBFE site එකට දැම්මට පස්සේ කරන්න ඕන දේවල් ගැන ඔයාලට දැනුවත් වෙන්න ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. හරි එහෙනම් ඔයාලා හැමෝටම සුබපතනවා. හැමෝටම හොඳ දෙයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා. අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.